සුබ දවසක් වේවා සෙනෙහවන්තේනි. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 පද වෙත අපි අවධානය යොමු කරන විට සර්පයා කියනවා උයන බද තියෙන ගහෙන් කෑව විට ඇත්තටම නුඹලා නසින්නේ නැහැ. නමුත් එයින් කන දවසේ නුඹලාගේ ඇස් ඇරි නුඹලා යහපත සහ නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බව ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 26 27 පදවල අපි දකිනවා උන්වහන්සේගේ ස්වරූපයෙන් සහ සමානත්වයෙන් පුරුෂයාවත් ස්ත්‍රියවත් මැව්ව බව. මේ ගහේ ගෙඩි කාලා යහපත සහ නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වෙන්නට දෙවියන් වහන්සේ සැලසුම් කරේ නැහැ. නමුත් මවන විටම දේව ස්වරූපයෙන් දේව සමානත්වයෙන් මවනු ලැබුවා. සතුරාගේ උපක්‍රමවලට හසු වෙලා දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ තබා තිබෙන උරුමය සැක කරලා ජීවත් වීමට ස්ත්‍රියව පෙළඹෙවුවා වගේ සතුරා අද දවසේ සෑම කෙනෙකුව පොළඹවමින් සිටිනවා. අපේ වගකීම දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින්ම උන්වහන්සේ වෙතම නැඹුරුව සිටීමයි. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ වෙතම නැඹුරුව සිටින්න අප හැම කෙනෙකුට වරම් දුන්න මැනව. උපකාර කළ මැනව. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්.